ආදරය කියන්නේ සමහර වෙලාවකට ආශිර්වාදයක්. ඒත් තවත් වෙලාවකට ඒක දඬුවමක්. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ග්‍රීක මිත්‍යා සාහිත්‍යයේ එන වඩාත්ම ආකර්ශනීය ඒ වගේම ශෝකජනක ආදර කතාවක් ගැන. ඔයාලා දන්නවද ඇයි ජයග්‍රහණයක් සමරද්දී ලෝරන්ස් කොළවලින් ඔටුන්න පළඳින්නේ? ඒ පිටිපස්සේ තියෙන අභ්‍රහස මොකද්ද? ඒ ගැන දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඇපලෝ දෙවියන් කියන්නේ ආලෝකයට සුවපත් කිරීමට සහ සංගීතයට අධිපති බලවත් දෙවියන්. දිනක් ඇපලෝ මහා මකරෙකු පරාජය කර ජයග්‍රාහී වෙන විට ඔහුට මුණ ගැසුනේ ආදරේ දෙවියන් වන ඊරෝස්ව. ඊරෝස් තමන්ගේ පුංචි දුන්නෙන් ඊතල විදින දුටු ඇපලෝ මහහඩින් hina වුණා. ඔය වගේ පුංචි සෙල්ලම් බඩුවකින් මා වගේ වීරයෙක් කරන දේවල් කරන්න පුළුවන්ද කියලා ඇපලෝ ඊරෝස්ව පහත් කරලා කතා කළා. මේ අවමානෙන් කෝපයටපත් ඊරෝස් ඇපලෝට කවදාවත් අමතක නොවන පාඩමක් උගන්වන්න තීරණය කළා. ඔහු ඊතල දෙකක් හැදුවා. එකක් රන්වන් ඊතලයක්. මේ විදින ඕනෙම කෙනෙකුට දැඩි ආදරයක් ඇති වෙනවා. ඉතින් ඔන්න අනිත් ඊතලය තමයි ඊයම් ඊතලය. මේ වදින කෙනාට ආදරය කියන දේ එපාම වෙනවා. ඊරෝස් රන් ඊතලෙන් ඇපලෝගේ හදවතට වින්දා. ඒ මොහොතේම ඔහුට මුණ ගැහුනේ පීනිස් ගංගා දෙවියන්ගේ දියණියෝ ඩැෆ්නිව. රණීතලයේ බලය නිසා ඇපලෝ ඇගෙන දැඩි ලෙස මුතු වුණා. නමුත් ඊරෝස් අනිත් ඊයමීතලින් විද ඩැෆ්නිට ඇපලෝ ඇයට ආදරේ ප්‍රකාශ කරන විට ඇයට ඔහු පෙන්නේ මහා කරදරකාර පීඩකයෙක් වගේ. ඇය ඔහුගෙන් බේරෙන්න වනාන්තරේ පුරා දිව ගියා. ඇපලෝ ඇය පසුපස හඹයමින් කෑ ගැසුවා. ඩැෆ්නි නවතින්න, මම සතුරෙක් නෙවෙයි. මම බලවත් ඇපලෝ දෙවියන් කියලා. නමුත් ඩැෆ්නිට අවශ්‍ය වුණේ නිදහස විතරයි. ඩැෆ්නිගේ ශක්තිය හීන වී ගියා. ඇපලෝගේ හුස්ම ඇයට දැනෙන තරම් ඔහු ඇය අසලටම පැමිණියා. වෙනත් මගක් නැති තැන ඇය තම පියාට කෑගසා උදව් ඉල්ලුවා. පියාණෙනි, පොළොව ඉවර කර මාව සංගවා ගන්න. නැත්තම් මගේ මේ රූපේ විනාශ කර දමන්න. ඇයි කියා අවසන් වුණේ නැහැ. ඇගේ දෙපා ගල් වී පොළවට ඇදී ගියා. ඇගේ සුදු මැලි සම රළු ගස් පොත්තකින් වැසී ගියා. ඇය අහසට දිගු කළ දෑත් වලින් කොළ පැහැති පත්‍ර මතු වුණා. තප්පර කීපයක් ඇතුළත ලෝකයේ සිටි ලස්සනම තරුණිය නිහඬ ලෝරන්ස් ගසක් බවට පත් වුණා. ඇපලෝ ඇය වැළඳ ගන්නා විට ඔහුට දැනුනේ ගස් පොත්ත යටින් ගැහෙන ඇගේ හදවතේ රිද්මය විතරයි. ඇපලෝ එදා හැඬුවා. ඔහුට ඇයව දිනා ගන්න ලැබුණේ නෑ. මාගේ බිරිඳ වීමට නුඹට නොහැකි වුණත් නුඹ සදාටම මාගේ පූජනීය වෘක්ෂය වනු ඇති කියලා ඔහු පොරොන්දු වුණා. එදා සිට අද දක්වාම ලෝරන්ස් ගස ජයග්‍රහණය සහ කීර්තියේ සංකේතයක් බවට පත් වුණා. ඉතින් ඔයාලා හිතන්නේ ඊරෝස් කරපු දේ හරිද? ඇපලෝට සහ ඩැෆ්නිට උනේ සාධාරණයක්ද? ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ ලස්සන කතා දැනගන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.